මම හසිත සමරවීර ටාව් සමරවීරගේ පියා ටාවිගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේත් මම ගිය වසරේ දකුණු ආසියානු යවුන් තරඟාවලියේ මෙස්පන් තරඟාවලියේ ජාතික පුහුණුකරුවෙක් වශයෙන් මම කටයුතු කරා. අපි නොවැම්බර් 2 වෙනිදා සිට නොවැම්බර් 15 වෙනිදා දක්වා යුරෝපයේ, ඉතාලියේ, හංගේරියාව සහ ස්ලෝවාකියාව කියන රටවල් තුනේ පැවැත්වුණු ලෝක කනිෂ්ඨ මේස්පන්දු ශ්‍රේණිගත කිරීම තරඟාවලියකට සහභාගී වුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ අනුමැතිය අනුව අපි ශ්‍රී ලංකාව නියෝජනය කරා. එහිදී ස්ලෝවාකියාව වල පැවතුන පළවෙනි තරඟයේදී ටාවි ලෝකඩ පදකමක් ලබා ගත්තා. ඉන්නතුරු අපිට තිබුණේ ඉතාලිය තරඟය. ඉතාලිය තරඟයේදී ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. එහිදී මීට පෙර ලෝක කනිෂ්ඨ තරඟාවලියක 11න් පහළ ලෝක ශූරයා වෙලා හිටපු පෝලන්ත ක්‍රීඩකයා පරාජය කරලා අවසාන තරඟය සඳහා සුදුසුකම් ලැබුවා. එහිදී අවසාන තරඟයේදී ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළා. මැලේසියානු ක්‍රීඩකයා 3-1 වශයෙන් පරාජය කරලා ලෝක ශූරතාව ලබාගෙන රම් පදකමක් ලබාගෙන රටට කීර්තියක් ගෙන දෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් එම ජයග්‍රහණයත් එක්කම ටාවිගේ ලෝක ශ්‍රේණිගත කිරීම අංක 3 දක්වා ඉහළට ආවා. ඉතින් අපේ ලොකුම බලාපොරොත්තුව ලබන වසරේදී ටාවි ලෝකයේ අංක 1 ක්‍රීඩකයා බවට පත් කරන්න. මගේ නම ටාවි සමරවීර. මගේ තාත්තා තමයි මගේ කෝච්. අම්මත් කෝච් කෙනෙක්. මම හංගේරි, ස්ලෝවාකියා, ඉටලි, යුරෝපේ ගිහින් ආවා. WTT ගැහුවා. මම ස්ලෝවාකියා වලදී බ්‍රොන්ස් එකක් ගත්තා. ඊපස්සේ ඉටලි වලදී මං චැම්පියන් එකක් වුණා. මැලේසියා වලට ෆයිනල් එකේ ගහලා. තව පෝලන්ඩ් වලින් සෙමි ෆයිනල් එකේ නම්බර් 2 හම්බුණා. මං එයාට 3-1 ගැහුවා. මම ඊළඟ අවුරුද්දේ වර්ල්ඩ් නම්බර් 1 වෙන්න තමයි යන්නේ.